ජපාන් ඉන්ලයින් 4 මැෂින් දෙකක්. එක පැත්තක ලංකාවේ හැමෝම ආදරය කරන සදාකාලික රජා Honda Hornet 250. අනිත් පැත්තේ නූතන තාක්ෂණයේ උපරිම බලය පෙන්නන Kawasaki Ninja ZX25R. මේක නිකම්ම බයික් දෙකක් අතර සංසන්දනයක් නෙවෙයි, පරම්පරා දෙකක යුද්ධයක්. හැබැයි මේ දෙක කම්පෙයාර් කරන එක අවාසි වගේ හිතෙන්නත් පුළුවන්. කමන්නේ. අපි කතාව පටන් ගමු. Hornet 250 කියන්නේ 1996 ඉඳන් 2007 වෙනකම් ජපානයෙන් ආපු නේකඩ් සෙග්මන්ට් එකේ කිං වගේ හිටපු බයික් එකක්. පරම්පරා ගානක් මේ Hornet එකට ආදරය කළා. හැබැයි 2020 අවුරුද්දේ Kawasakiලා මේ ගේම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. දශක දෙකකට පස්සේ 250cc එන්ජින් එකකට ඉන්ලයින් 4 සිලින්ඩර් 4ක් ගහලා ZX25R එක එයාලා මාකට් එකට දැම්මේ ලෝකෙම හොල්ලන්න. දැන් බලමු ඇතුලේ තියෙන සෙල්ලම. Hornet එකේ තියෙන්නේ පැරණි වුණත් පට්ට විශ්වාසවන්ත 249cc inline 4 එන්ජින් එකක්. ඒකෙන් 40 bhp එක පවර් එකක් සහ 24 nm ක ටෝක් එකක් දෙනවා. ඒත් Ninja ZX25R එකේ බලය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒකේ එන්ජින් එක 15500 rpm වලදී 50 bhp එක අතිවිශාල බලයක් දෙනවා. Redline 17000 rpm දක්වා යයි. ඒ තමයි මේ එන්ජින් එකේ ඇත්ත ආශ්චර්යය. Hornet එකේ සද්දට අපි ආදරේ වුණාට ZX25R එකේ ස්ක්‍රීම් එක ඇහෙනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා. Hornet එකට තියෙන්නේ සාමාන්‍ය ස්පීඩ් 6 ගියර්බොක්ස් එකක්. ඒත් Ninja එකේ එන්නේ next level technology. SE variant එකේ quick shifter එකක් සහ slipper clutch එකක් තියෙනවා. clutch එක අල්ලන්නේ නැතුවම ගියර් මාරු කර කර හුලඟටත් වඩා වේගෙන් ඉස්සරහට යන්න Ninja එකට පුළුවන්. Hornet එකේ තියෙන්නේ සාම්ප්‍රදායික ටෙලිස්කෝපික් ෆෝක්ස් සහ ෆ්‍රන්ට් සහ රියර් ඩිස්ක් බ්‍රේක්ස්. ඒක 90s දශකයට සුපිරි. ඒත් ZX25R එකේ තියෙන්නේ Showa big piston USD forks සහ radial mount calipers. ඒ විතරක් නෙවෙයි, traction control සහ ABS system එක නිසා ඕනෑම වංගක ඕනෑම වේගයකදී බයික් එක ඔයාගේ පාලනයේ තියෙනවා කියලා 100%ක් සහතිකයි. කවුද වේගවත්? කෙලින් පාරකදී Hornet එකට වඩා ZX25R එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. Hornet එක 160 km/h වගේ පනිනකොට ZX25R එක ලොහොසියෙන්ම 180 km/h සීමාව පහු කරනවා. හැන්ඩ්ලිං අතින් බැලුවොත් Hornet එක පට්ට සැප පහසුයි. හැබැයි ට්‍රැක් එක වගේ දරුණු විදිහට බයික් එක හසුරවන්න ඕන නම් ZX25R එකට ගහන්න බයික් එකක් නැහැ. ලංකාවේ කන්ටෙක්ස්ට් එකෙන් බැලුවොත් මේ දෙකම පෙට්‍රල් බොනවා. Hornet එක සාමාන්‍යයෙන් රියල් වර්ල්ඩ් රයිඩින් වලදී ලීටර් එකට 20-25 කිලෝමීටර්ස් වගේ කරනකොට ZX25R එකත් ඊට සමාන ප්‍රමාණයක් තමයි කරන්නේ. හැබැයි මේ